ගම්පොළ නගරයේ සිට නාවලපිටිය මාර්ගයේ ගම්පොළ නගරයට කිලෝමීටර් 1.5ක් පමණ දුරින් පිහිටි මෙම ඓතිහාසික නියංගම්පාය රජමහා විහාරය ගම්පොළ යුගයේ දළදා මාලිගාව පිහිටි ස්ථානය ලෙස හඳුනා ගැනේ. පුරාණ බෙදීම් වලට අනුව මෙම විහාරය ගඟ ඉහළ කෝරළේ උඩ පළාත පත්තුවට අයත් වේ. කුරුණෑගල රාජධානි සමයෙන් පසුව ගම්පොළ දක්වා රාජධානි විතැන්වන අතර එහි පළමු පාලකයා වූ සිව්වන බුවනකබාහු රජුයි. එම රජු විසින් ගම්පොළ දළදා මාලිගයක් කර වූ බව සඳහන් නොවුනත් ගම්පොළ රාජ්‍යත්වයට පත් තුන්වන වික්‍රමබාහු රජු නියංගම්පායෙහි ශෛලමය ප්‍රාසාදයක් කරවා දළදා පූජාව පැවැත් වූ බව එළු දළදා වංශයෙහි සඳහන් වේ. විගුලවත්ත පුරුලිපියට අනුව රජු වේලක් බඳවා පින් පිණිස දළදා වහන්සේට පූජා කර ඇත. ගම්පොළ දළදා මාලිගයේ පිහිටි ස්ථානය පිළිබඳව මහාවංශය තුල සඳහන් නොවුනත් ජනප්‍රවාදයට අනුව එම දළදා මාලිගය ඉදිකර තිබුණේ නියංගම්පාය විහාර භූමියේය. මහනුවර සමයේදී ලියවුණු සිංහල දළදා වංශය අනුව නියංගම්පා දළදා මැදුර ශෛලමය කුළුණු මත ගොඩනගා තිබුණු අතර එහි ප්‍රවේශය ශෛලමය පියගැට පෙළකින්ද යුක්ත විය. මහාවංශයේ සඳහන් කරන පරිදි ගම්පොළ රාජධානියේ 20 වසරක් රාජ්‍ය විචාල පස්වන බුවනකබාහු රජු රිදී 7000ක් වැය කොට දළදා වහන්සේ උදෙසා කරඬුවක් තනවා පූජා කර තිබේ. දඹදෙණියේ බෝසත් විජයබාහු හෙවත් සිව්වන විජයබාහු රජු ශ්‍රී පාද වන්දනා කර ආපසු යන ගමනේදී මෙම නියංගම්පාය විහාරයටද පැමිණ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර භික්ෂූන් වහන්සේලා උදෙසා දන්වට පැවැත්වීමට විධාන කළ බව මහාවංශයේ සඳහන් වේ. විහාර අස්නහෙවත් නම් පොතෙහි නියංගම්පාය ස්ථානය ලෙසින් සඳහන් වන මෙම විහාරය ගම්පොළ තුන්වන වික්‍රමබාහු රාජ්‍ය සමයට අයත් නියංගම්පා සෙල්ලිපියට අනුව මුලින්ම කරවා ඇත්තේ මොටතිස් නම් රජු විසිනි. මෙම මොටතිස් රජු ප්‍රාදේශීය පාලකයෙක් විය හැකිය. ජයමාලේ නම් සිටුවරයා විහාරය ප්‍රතිසංස්කරණය කරවීම සිහිපත් කරවීම සඳහා නියංගම්පා සෙල්ලිපිය පිහිටුවා තිබේ. මෙම ජයමාලයේ සිටුවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා රටේ වැදගත් බෞද්ධ උපාසක උපාසිකාවන් උදෙසා කොටස් වෙන් කරමින් තෙමහල් විහාර මන්දිරයක් කොට ගෞතම නම් හිමියන්ට පූජා කර තිබේ. නියාමග්ගාම නමින් මහාවංශය තුල සඳහන් මෙම ඓතිහාසික පුදබිම තුල වූ විහාර මන්දිරය අතීත දළදා මන්දිරයේ පිහිටි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරමින් මහනුවර සමයේදී ඉදිවූවකි. අඩි 2යි අඟල් 10ක් පමණ උස් වූ ශෛලමය බොරදම් හා කැටයම් සහිත පදනමක් මත විහාරය ගොඩනගා තිබේ. ගර්භගෘහයකින් හා ඊට සම්බන්ධ විවෘත මණ්ඩපයකින් යුතු විහාර මන්දිරය තුල හිඳි බුද්ධ ප්‍රතිමා 3ක්, හිටි බුද්ධ ප්‍රතිමා 6ක් දැකිය හැකිය. කළුගල් පදනමේ ඇති කැටයම් අතර නැට්ටුවන්, නාටිකාංගනාවන්, රබන්කරුවන්, මල්ලවපොරකරුවන්, වාදකයන්, පිනුම් ගසන්නන් වැනි ජීවී බවින් යුතු කැටයම් දැකිය හැකිය. විහාරයේ කළුගලින් කළ කුළුණු 16ක් මත සිංහල උළු සෙවිලි කළ පියස්ස දරා සිටින අතර ඉදිරිපස මණ්ඩපයේ පියස්ස ශෛලමය කුළුණු 4ක් මත රඳවා තිබේ. මෙම මණ්ඩපයේ කුළුණු 4 හිස් දැවමය පේකඩ වලින් සරසා තිබේ. විහාර ප්‍රවේශයේ ප්‍රධාන උළුවස්ස මාහැඟි කැටයමින් යුතු ශෛලමය උළුවස්සකි. මෙම උළුවස්ස දෙපස දොරටුපාල රූ හා සිංහ රූ මගින් සරසා තිබේ. උළුවස්ස දෙපස ඉරහඳ නිරූපණය කර ඇති ආකාරය මනස්කාන්තය. දොරපියන මහනුවර චිත්‍ර රටාවලින් සරසා තිබේ. විහාරයේ අභ්‍යන්තරයේ සිතුවම් අතර සස්සති සිතුවම් හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිතුවමත්, විහාරය කර වූ ජයමාලේ සිටානන්ගේ සිතුවමත්, විෂ්ණුදේව සිතුවමත් දැකිය හැක.
විහාර භූමිය තුල විහාර මන්දිරය හැර වෙනත් පෞරාණික ගොඩනැගිලි කිසිවක් හමු නොවේ. චෛත්‍ය මෑත කාලීනව ගොඩනගා ඇති අතර ඒ සමීපයේහි බෝධීන් වහන්සේ දැකිය හැක.